හයි යාළුවනේ, අද මං ඔයාලත් එක්ක මගේ නයිට් ටයිම් හෙයා කෙයාර් රූටින් එක ෂෙයා කරගන්න හිතුවා. මුලින්ම මම මගේ කොණ්ඩේ ගැට ගලා ගන්නයි හදන්නේ. මම ඊට සතියකට විතර කලින් මගේ කොණ්ඩේ අග පැලෙන කොටස් කපා ගත්තා. මං පනා දෙකක් පාවිච්චි කරනවා, දැති ලොකු සහ දැති හීනි. දැති ලොකු පනාවකින් පීරුවම ගැට කඩා ගන්න හරිම ලේසි. කොණ්ඩේ කොටස් බෙදලා පීරන එකෙන් අපිට කොණ්ඩෙන් ගොඩක් යන්නේක පාලනය කරගන්නත් පුළුවන්. මේ තියෙන මගේ ඉස්කෝලේ යන කාලේ කොණ්ඩේ. මං වැඩි කොණ්ඩේ දික් කරගන්න බලන්නේ නැහැ. මට ඒක කරදර නිසා. මේ ගානට විතර වැවෙද්දි මං අගෙන් කපනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හොඳට විනාඩි 10ක් විතර හොඳින් ඔළුව මසාජ් කරගන්නවා. ඇඟිලි තුඩු වලින් වුණත් අපිට මේක කරගන්න පුළුවන්. ආයෙමත් විනාඩි 2ක් විතර මෙන්න මේ විදිහට උඩු අතට පනාවෙන් හොඳට කොණ්ඩේ පීර ගන්නවා. අන්තිම ස්ටෙප් එක විදිහට මම ඔළුවට ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. මම රෑට තෙල් ගාලා නිදියන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම හිසකෙස් අගට විතරයි ඔලිව් ඔයිල් ඇප්ලයි කරන්නේ. ඒකෙන් හිසකෙස් පැලෙන එක නවත්වා ගන්න පුළුවන්.
ඊළඟට මම මගේ කොණ්ඩේ ගොතා ගන්නවා. කොණ්ඩේ ගොතද්දී ගොඩක් තදට ගොතන්න හොඳ නෑ. එතකොට කොණ්ඩේ ඩැමේජ් වෙන්න බලනවා. මගේ හෙයා කෙයා රූටින් එක අදට ඉවරයි. ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි.